මේ හරියටම කියලා දීපන්. හරි අම්මේ. ඉස්සෙල්ලාම පිටිපස්ස බ්‍රේක් එක ගහන්නකෝ. හරි. දැන් ස්විච් එක ඔන් කරගන්න. පිටිපස්ස බ්‍රේක් එක ගහනවා වගේම අපි ඉස්සරහ බ්‍රේක් එකත් ගහන්න ඕනි. ඔය ගැහිල්ලක් නෙවෙයි යන්නේ. අල්ලන්න. දැන් අපි බයික් එක ස්ටාර්ට් කරගමුකෝ. හරි. කලබල වෙන්න එපා. දැන් අපි බලන්න ඕනි පාර දිහා. පාර පැහැදිලි නම් අපිට යන්න පුළුවන්. දැන් පාර පැහැදිලිනේ. ඔව්. දැන් පිටිපස්ස බ්‍රේක් එක හිමීට අතහරින ගමන් අම්මා හිමීට ඉස්සරහට යන්න ඕනේ. වැස්සක් වෙලා වහිනාතුරා මං ආදරේ තිනෙනවා. නැගිට බං මොඩියක් පොතක් ඔතින් වල්ලානේ. දීදන් රැවනකොට ෆෝන් එක බලනවා විතර. යකෝ වැඩක් නැත්තම් කි පොතක් බලවගෙන ඉන්නවා. පොත් කොච්චර තියනවද ගෙදර? මොකද කිව්වේ? කියලා තියෙන හැම බඩුවම කඩලා දානවා. විනාසයි. දැන් ඉතින් ඔක අස් කරනවා. කවුද යකෝ මේක මෙතනින් තියපෙල්ල දෙන? ගත්ත බඩුවක්ව දාවත් ගත දෙනකින් තියන්නේ. මුන්ට කන්න දෙන්න ඕනි බත් නෙමෙයි. තනකොළ. එපා මගේ හොද පුතානේ. පුතා අම්මි කියන දේ අහනවනේ. කොකෝ එපා. Dame un grr. Un qué? Un grr. Un qué? Dame un tuk ta ta tuk ta tuk tuk. Dame un Dame un අම්මේ දෙන්නකො මට ෆෝන් එක ඕනි. බෑ මට ෆොටෝ බලන්න ඕනි. අතනම් තත්ත්වේ භයානකයි. ඕවා ඒ අයි අම්මේ. අපෝ මේ කොණ්ඩේ තියෙන ගැට ගොඩ. අම්මේ රිදෙනවා. රිදෙනවා තමයි. ඉතින් කොණ්ඩේ ගැට ටිකක් අතීර ගන්න එකක් මේ හරකෙක් වගේ ඉන්නවා. මට අන්දකක් තියෙනවයි. අන්දක තමයි. කෝ බලනවක හරියට කොණ්ඩයක්වත් බදින්න පුළුවන්ද කියලා මේ කොණ්ඩෙන්. ඔය නිකන් ඉන්න වෙලාවට ෆෝන් එක බොබින් නැතුව උන්නේ ෆෝන් ගැට ටිකක් අතීර ගන්නවා. තෙල් ටිකක් ගාලා. ඔච්චර මං තෙල් දානවා දන්නේ. තෙල් ගානවා පේනවා. නාන්නේ දවසට දෙපාරයි. ඒකනේ දවසට දෙපාරක් නානවා මං. ඔය ඉතින් මේ බූල් එක. මන් නෑ අම්මා ගත්තා. අයියෝ මගේ ළඟ තිබ්බේ නෑ බූල් එකක්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. බූල් එක වන්න යන්න වෙනවා. යම්. ආපෝ කොහෙද බං බූල් එක තියුවේ? කො මේ වස්සෙත් නෑනේ ඉතින්. කො මේ මෙතනත් බූල් එක නෑ. කොහේ තියනවද මන් දන්නේ නෑ අප්පා. ගත්ත බඩුවක් ගත්ත තැනකින් තියන්නේ නෑනේ. උඩ බලන්න මේ උඩ. උඩ නැහැනේ බං. යමක්. අයියෝ මෙතනත් නෑනේ මේ බූල් එක. කොහෙ දානවද මන්දා? කොහෙ තියනවද මේ උඩ යට බලන්න. නෑනේ ඉතින්. නෑ. කොහෙ දානවද මන් දන්නේ නෑ. අයියෝ හැමතැනම හෙව්වනේ බං. කෝ බං මේ බූල් එක? මේ තියෙන්නේ බං බූල් එක? Chillax, baby.
අයියෝ සද්ද කරනවා ඉවරයක් නෑනේ මේකේ. මොන කරදරයක්ද මේ? විනාඩි 5ක්වත් නිදාගන්න දෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ගැන හිතලම දැන් නම් මගේ ඔළුව නිකන් මඤ්ඤං වෙලා තියෙන්නේ. මේවට විසඳුමක් අම්මගෙන්වත් අහලා දැනගත්තා නම් හොඳයි. අම්මේ අයියකෝ හෙලෝ දැන් කොයි හරියද? මදුරුව කනව නේද ළමයෝ? පස්සේ ගන්නම් අම්මේ වහලා තියන්න. ඔය වැඩ කරන්නේ දෙකක් ගැහුවාම තමයි හතර වැඩ කරන්නේ. දෙකක් ගැහුවාම තමයි හොඳට වැඩ කරන්නේ. ඔය ඇරුනේ දෙකක් ගැහුවාම තමයි හොඳට වැඩ කරන්නේ. මේ ගිහිල්ලා මට බොන්න වතුර එකක් අරන් එන්න. මට බෑ. දෙකක් ගෙහුවම හොඳට වැඩ කරනවා. අම්මේ ඔයා නිදින යන්නේ නිදිමත නම් ඇදලා ගිහලා නිදා ගන්න. නෑ මේ මම බලනවා මේ මගේ ඇහැ පොඩ්ඩක් පිය වුණා. මම බලනවා ටික බලන්න. අයියෝ මේ කුණුගොඩවල මොනාට මේ පාර මැද තියනවද මන් දන්නේ Yeah.
අයියෝ. ඔයකෝ කැමරාව